නේ. ඔව්. ඉතින් මගේ දුව සාමාන්‍යයෙන් අර ශ්‍රවණාබාධිත දුවෙක්. හ්ම්. නමුත් එයයි මායි දෙන්න තනියම මෙන්න මේ ගමන යනවා. ඇත්තටම ඔව්. මට දැනෙන විදියට දුවටත් මම යමක් කියලා දෙනවා. ඒක හොඳයි. ඔව් ඉතින් එතනින් එයාගේ විදියකට එයා යනවා ගමනක්. ඒක මට දැනෙලා තියෙනවා. ඔව්. ඉතින් ඇත්තටම පුතේ මට තේරෙන්නේ නැහැ මගේ ඔළුවේ හරි බරක් දැනෙනවා. හ්ම්. මට මාව නිකන් අල්ලගෙන හිර කරලා වගේ. මම දන්නේ මගෙට මොකද වෙලා මට එතනින් එහාට පැන ගන්න ඔව්. දැන් මම ඔයාට දැන් ලෝකේ ඔය දැන් මායාව අතීතය අනාගතේ සේරම තේරිලා තියෙනවනේ. එහෙමයි පුතේ. එතකොට ඔයාගේ හිතේ නිපද වෙන අතුරු ප්‍රතිඵල වලින් මිදෙන විදිය තමයි දැන් එන්න ඕනේ දැනට. එහෙනම් ඒවා පුතේ හිතනවා හිර මම වෙලා තියෙනවා කියලා. ඔව් අන්න හැබැයි හරි පුතේ හිර මට වෙලා තියෙනවා කියලා හිතෙන එකත් ඔයා හිතාගන්න එකක් නේ. ඒතකොට හිර වෙලා තියෙනවා කියලා හිතෙන්නෙත් මොනවා හරි හේතුවක් ඇති වාට. ඔව් පුතේ ඇත්ත මට තේරුණා. ඒකත් තේරෙනවා. ඒ ඔව්. වුණාට පුතේ මට එතනින් ගැලවෙන්න බැරි කමක් තියෙන්නේ. ඔව්. ගැලවෙන්න උත්සාහ කරන ආයාස කරන එක නවත්තන්න. හොඳයි. ඔයා හිතාගෙන ඉන්නවා ගැලවෙන්න ඔයා හිර වෙන ඉන්නවා කියලා. ඇත්තටම හිර වෙලා ඉන්නවා කියලා හිතන්නත් එපා. ගැලවෙන්න ඕන කියලා හිතන්නත් එපා. ඔයාට එහෙමයි. මේ වෙලාවේ දැන් ඔහොම ඉන්නකොට ඔයාට මේ වෙලාවේ ඇති වෙන්නේ මොකක්ද? තරහක්ද, වෛරයක්ද, දුකක්ද? මෙහෙම වෙයි අරමයි කියලා අනාගතයට හිතන එකක්ද නැත්නම් අතීතයට හිතන එකක්ද? ඒ වෙලාවේ එන එක හිරවීමක් විදිහට දැකලා ඒකෙන් මිදෙන්න. එහෙමයි. දැන් කෙනෙක් මෙතන ඉන්නකොට ඔව්. එයාට මෙතන ඉන්නකොට මේ වෙලාවේ නිවිලා ඉන්න මොහොතේ එයාට හිතෙනවා නම් වෙන කෙනෙක්ගේ දෙයකට හැක් දාන්න. වෙන කෙනෙක්ගේ දෙයකට උනන්දුවක් ඇති කරගන්න. එහෙමයි. එයාට ඒක තේරෙනවා මේ විදිහට දැන් මගේ හිත මේ වෙලාවේ ඔන්න වෙන දෙයකට අවධානය දීලා ඒක ගැන හොයන්න හදනවා. ඔන්න ඒක ගැන හාරන්න හදනවා. එතකොට එහෙම සිතුවිලි යහම දකින්න ඕන. දැන් ඔයා ඔහොම ඉන්නකොට දැන් ඔහොම නිවිලා ඉන්නකොට ඔයාට හිත කියනවා ඔයා හිර වෙලා ඉන්නේ මෙහෙම දෙයක් ඔයාට මෙහෙම අවුලක් තියෙනවා මේ මාර්ගේ තව වඩන්නද කියනවා කතන්දර කියනවා හිත. එතකොට ඔයා අයියෝ මම හිර වෙලානේ කියලා දුක් වෙනවා. ඒක අහලා වහල් වෙලා. මම කියන්නේ අවස්ථාවට හිර වෙන ගැටේ හොයන් ඒ වෙලාවේ ලියා ගන්න. දැන් මේ වෙලාවේ ඔයාට ආස දෙයක් හොයන් යන්න හිතෙන්නෙත් නැත්තම්. ඒ වගේම අනාගතය ගැන බයකුත් නැත්තම්. අතීතය ගැන හිතලා ඔයාව පීඩනය කරලා ලොකු ප්‍රෙෂර් එකක් ඇති කරගෙන ආයේ අතීතය ගැන අනාගතයටත් හිත අන්ත දෙකකට දෝලණය වෙන්නෙත් නැත්තම්. මේ පේන දැනෙන දේවල් එක්ක ඉන්න පුළුවන් නම් ඔයා හිතන්න ඕනේ කොහොමද? මේ මොහොත හරි ලස්සනයි, සුන්දරයි. අන්ධකාර වුණත් ආලෝකවත්. හරිම මේ වෙලාව හරි සුවඳයි, ලස්සනයි. යහපත වර්ධනය කරන්න. ඒ මොහොතේ තියෙන. පැහැදිලිද? දැන් ඔයා වර්ධනය කරන්නේ ඔයා හිර වෙලා කියන එකක්. එතකොට ඔය සේරම හිර කූඩුවක් වගේ පේන්නේ. එහෙම වර්ධනය කරන්න එපා. ඔය වෙලාවේ වර්ධනය කරන්න යහපත, නිවීම, ශාන්තිය, මං ඕනම දෙයකට ලෑස්ති කියන ශක්තිය අවදි කරගන්න එක, අභියෝග වලට එළියට බහැලා යන එක, කිසිතර ඕන දෙයකට කෙලින් කතා කරන එක, ළමයාව හරියට කෙලින් හදන එක. මේ දේවල් මේ මොහොතේ කරන්න පුළුවන් ටික කරන්න. ඒ වගේම හැම එකකටම ලෑස්ති බව ඒ වර්ධනය කරන්න ඇතුලෙන්. එතකොට මේ වෙලාව හරි ලස්සනයි, සුන්දරයි. මේ කොච්චර ආලෝකවත්ද කියන එක වර්ධනය කරන්න. එතකොට මොකද වෙන්නේ මේ වෙලාව හරිම සුන්දර වෙනවා. කොච්චර වැහිබර තිබ්බත් අන්ධකාර වෙලා තිබ්බත් ඒක හරිම එළියක් වෙනවා. මොකද ඇතුළ සුද්ධ වුණානේ. එහෙමයි. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මේ හොඳට අවුව තිබිලා හොඳට එළිය තියෙනවා. එඳට එළිය අවුව තිබිලා ඔන්න එකපාර දවසක වැහිබර අන්ධකාර වෙලාවක් එනවා. ඇත්තටම වැහිබර අන්ධකාර වුණා නෙමෙයි. තමන්ගේ හිතේ සංසන්දනය වුණා. එළිය තිබ්බ එකට සාපේක්ෂව අඳුරක් ආවා කියලා සංසන්දනය වුණා. ඒක එක්ක මොනවද අපිට පුරුදු කරපු සිතුවිලි? අන්ධකාර වෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එතකොට ලෞකික දත්ත මේ ලෝකේ තියෙන මේ බාහිරයේ තියෙන දේවල් මිනිස්සු විඳින්නේ එළියෙන් අහගත්ත ලෞකික දත්ත වලට සාපේක්ෂව. ඒ නිසා තමයි මේගොල්ලෝ හිතන් ඉන්නේ අනිත් අයගේ වහලා මේවල තෘප්තියක් තියෙනවා, සතුටක් තියෙනවා, ලස්සනක් තියෙනවා කියලා හිතන් ඉන්නේ. එතකොට යාලා ඇත්තට මේක කරන්න යන සම්මතයට සාපේක්ෂව ඒ වහලා ඇත්තට මේවා විඳින්න යනවා. විඳින්න ගියාම ඇත්තටම ඇති දෙයක් නැහැ කියලා තේරෙනවා. පැහැදිලිද? ඔයා වැස්ස ප්‍රතික්ෂේප කරලා අන්ධකාරය ප්‍රතික්ෂේප කරලා ඔයාගේ හිත දූෂණය කරගත්තත් එකයි ආයේ පායන වෙලාවක් එනවා. පෑවුවට පායන එක දිහා බලලා සතුටුුණත් වැඩක් නැහැ. ආයේ අවුව වෙලාව ආයේ අන්ධකාර වෙලාවක් එනවා. ඔයා ওই දෙකම සාම්ප්‍රදායිකව විඳින්න යන්න එපා. සාම්ප්‍රදායිකව ওই දෙක අත්දකින්න යන්න එපා. ඔයා අත්දකින්න ඔයාට ඕන විදිහට. ඒ කොහොමද එහෙම අත්දකින්නේ? අඳුර වුණාම සාම්ප්‍රදායික චින්තනය උගන්වලා තියෙන අඳුර හොඳ නැහැ. වැහිබර ගතිය එච්චර හරිම කම්මැලි දවසක් අද. එහෙම උගන්වලා තියෙන්නේ. ඒ සිතුවිලි වර්ධනය කරන්න එපා. ප්‍රතිවිරුද්ධ චින්තනයක් හදන්න. කොච්චර ලස්සනද මේ වැස්ස. මෙහෙම අඳුර වෙන්නත් එපේ කොච්චර හොඳද මම මේ අඳුරට වෛර කරන්න හොඳ නැහැ. අඳුරට තාප කරන්න හොඳ නැහැ. මම මේ අඳුර හොඳට අත්දකිනවා.
මේක මේ වෙලාවේ හොඳට මම ඉන්නවා. හොඳට කනවා, හොඳට අඳිනවා. හොඳට කියලා දෙනවා දේවල්. ඒ වගේම තියෙන දේෙන් සතුටු වෙනවා. මේ වෙලාව දිව්‍ය ලෝකයක් කරගන්නවා. මේ අඳුර තුලත් මම රත්තරන් ආලෝකයක් දකිනවා. එතකොට මොකද වෙන්නේ? අර අඳුර කියන්නේ මහා වෙඩින් එකක් වගේ. එතකොට කොහොමත් අර ආයේ එළිය වෙලා වෙනවනේ. එළිය වෙලාව කොහොමත් එහෙමනේ. දෙකම එතකොට සතුටු. ප්‍රශ්න නැහැ. ඒ වගේම ඔයා තේරුම් ගන්න දැන් සතුට දැන් තේරුණා සතුට නෑ අන්ධකාරය. දුක නෑ අන්ධකාරය. ඔයාට සතුට දුක ඒ දේවල් දිහා බලාගෙන දත්ත වලට සාපේක්ෂව ඇති කරගන්න එකක් තියෙන්නේ. එතකොට ඔයාට ඕන සතුට ඇති කරගන්න ඔයා මොකද්ද කරන්න ඕනේ? හිත හසුරවන්න ඕන. ඔයාට ඕන විදිහට හිතන්න. ඔයා හිතන්න ඕන ඔයාට ඕන ජීවිතයේ ජයග්‍රාහී මහා දාර්ශනික ශක්තිමන්ත විදිහට ගෙවන්න නම් ඔයා ශක්තිමත් දේවල් දියුණු දේවල් හිත නිවෙන දේවල් වර්ධනය කරන්න. ඔයාට ජීවිතේ කැත කරගන්න ඕන නම් සාම්ප්‍රදායික එක උගන්වපු විදිහට ගෙවන්න. ඔයාට තේරෙන්න ඕන මට ඔයාගේ හිත ඔයාට ඕන විදිහට හසුරවන්න. හසුරවන විදිහට මේකේ එළිය වෙනස් වෙනවා. අන්ධකාර වුණත් රත්තරන් පාට වෙනවා. ඔයාට කෙනෙක් කියනවා දැන් මේ ඔයාව තරගයකට අරන් ගිහිල්ලා තරගයකට සෙල්ලමකට අරන් ගිහිල්ලා සෙල්ලම් කරනවා. ඔයා එයයි. සෙල්ලම් කරලා ඉවරලා කියනවා ඔන්න ඔබ පැරද්දෝඹෝ කියලා. ඔයාට කියනවා කෙනෙක්. ඔයා එතකොට අයියෝ උනේ මම පැරද්දුවා කියලා සාම්ප්‍රදායික දත්තේ අරගෙන ඔයාව දුර්වල කරගන්නවා. ඔයා මම කියන වචන හපු කෙනෙක් නම් ඔයා මෙහෙම කරනවා. කොච්චර හොඳද මේ පරාජය කියන එක. මේකත් తాවකාලික අත්දැකීමක් නෙමෙයි. ඔයාට පරාජය වගේ පේනවා ඔයාට සාපේක්ෂව. මම දිනලා ඉවරයි ඕල්රෙඩි. එච්චරයි. දින මේ වෙනකොටත් මම දිනලා. මට තේරෙන්නේ මම දින්නා කියලා. මේකට සහභාගී වෙච්ච එක හරිය මම දිනුවට සතුට දිනුම විදිහට මම මේකට අඩිය තිබ්බ එකත් යොදා ගන්නවා. ඒ නිසා මට මේකේ පෙරදුනත් සතුටුයි, දින්නත් සතුටුයි. මගේ ඇතුළ මම පරාජයටපත් කරගත්තේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අර තරංගේ අරයා දින්නා කියලා හිතන් තියන්නේ බොරුවට. ඔයා හැමතැනම දිනනවා එතකොට. එහෙනම් ඔයාට තේරෙනවා ඔයා මේ දේවල් දිහා බලලා හිතලා වර්ධනය කරන එක තමයි ඔයාට කෙලවන්නේ. ඔයාට අවුලක් කරන්නේ. ගිනි තියන්නේ. අඳුරු කරන්නේ. ඔයාට ජීවිතේ මේ අවුලක් කරන්නේ. එහෙනම් ඔයා තේරුම් ගන්න මම මේ හිර වෙලා ඉන්න එකක් වර්ධනය කරන්න අවශ්‍ය නැහැ වැඩක් නැහැ. දැන් හිර වෙලා වුණත් මැරෙනවා, හිර නොවි වුණත් මැරෙනවා. එහෙනම් මම මේ දෙකෙන් හොඳටම ඉන්නේ කොහොමද? එහෙනම් මැරුණා වගේ ජීවත් වෙන්න ඕනේ. මැරුණා වගේ ජීවත් වෙනවා කියන්නේ කතන්දර ඇහෙන්නේ නැහැ හිතින්. දැන් මැරුණාම නැත්තම් නිදාගත්තාම මොකද වෙන්නේ? අපිට දැනෙන්නේ මොකක්ද උනේ කියලාවත් දන්නේ නැහැ. එහෙනම් නිදාගත්තා වගේ එළියේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද? එහෙනම් හිත කියන ඒවා ගණන් නොගෙන ඔයාට ඕන විදිහට වෙනස් විදිහට හිතන්න. හිතලා ඒවා වර්ධනය කරන්න. ඒවා හැම හිතලා වර්ධනය කරන ඔයාට ඕන දේවල් වර්ධනය කරන තරමට ඔයා නිවෙන්න නම් වර්ධනය කරන්නේ ජීවිතේ ලස්සන වෙනවා. පැහැදිලිද? ඍණාත්මක දේවල් කොච්චර වුණත් හිරේක වුණත් මම අරයට කියා දෙන්නේ මොකක්ද? හිරයක් නැහැ මෙතන. අර්ථකථන ටිකක් ඉඳලා හිතයක් තියනවා කියලා හිතන් ඉන්නවා. හිරේ බිඳලා දාහන් ඔළුවේ තියෙන. එතකොට යාට මොකද උනේ හිරෙන් නිදහස්. එතකොට යා ඒක ඇතුළේ මොකද්ද කරලා තියෙන්නේ? ලස්සන වෙන්න දැකලා. එතකොට යාට තේරෙන්නේ හිරය කියන්නේ නිදහස කියලා. එතකොට හිරයස දුක නැහැ. නෑ. මං අහන්නේ දැන් ඔය මනුස්සයා හිරේ ඇස්සේ වුණත් පේන දරන දේවල් ටිකක් තියෙන්නේ. එළිය වුණත් පේන දරන දේවල් ටිකක් තියෙන්නේ. ඒ දෙකේටම හිර වෙලා තියෙන්නේ සංකල්ප නිසා උගන්නපු. එහෙමයි. උගන්නපු සංකල්ප ඔයාට ඕන විදිහට පාලනය කරෝතින් ඔයාට හිරයක් කොහෙද තියෙන්නේ? එළිය අය කියයි ඒවා හිර වෙලා කියලා. ඒක එයාලගේ එකක් නේ. මම නිදහස්. එච්චර. ඇතුළ නිදහසෙන් පුරව ගන්න. ඔයා දරුවෙක් ඉන්නවා කියලා හිතා ගන්නත් එපා. නෑ. පැහැදිලිද? දරුවෙක් ඉන්නවා කියලා හිතා ගන්නත් එපා. එයා ළඟ ඉන්නවා නම් එයාට ආදරේ කරුණාව දක්වන්න, උගන්වන්න, ශ්‍රවණයට ඇහෙන දේවල් වලට අවශ්‍ය බෙහෙත් ඒවා තියෙනවා නම් ඒවා කරන්න, සේරම කරන්න. ඔව්. හිතන්න එපා මේක හරියට කරනවා කියලා. නෑ නෑ. කරන එක හොඳට නිකන් අර මුහුණ දීමක් අවස්ථාවක්. හොඳටම කරනවා එච්චරයි. ඒ කරන එක තුල මොකද්ද දකින්නේ? ආලෝකයක්. කොච්චර හොඳද මේ කරන දේවල් වැඩි වෙන එක. මට මෙහෙම දරුවෙක් හම්බුන එකත් මට සතුටක්. මම ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. එයා මට මගේ හිත පෙන්නනවා, අඩුපාඩු පෙන්නනවා. ඔව්. අනිත් අයට වගේ මට තියෙන්නේ මං හිතුවේ මගේ ළමයට තියෙන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. ලැබෙන එක තමයි හොඳම එක. අනිවාර්යයෙන්. මගේ නිවනට උදව්වක් නේ හැමදේම. ඒක හැමදේම ඇත්තරම ඔයාට වරද්දන මනුස්සය එහෙම නැත්නම් වැරදෙනවා කියලා ඔයා හිතනවා හිතුවට ඒක යට තියෙන ජයග්‍රහණය. අනිවාර්යයෙන්. ඒ ජයග්‍රහණය මතු කරගන්න නම් ආර්යවරයෙක් හිතන විදිහට හිතන්න ඕන. අනිත් පැත්තට හිතන්න ඕන. හිත පාලනය කරන්න ඕන. එතකොට ඔයා ස්ත්‍රීද පුරුෂද අදාළ නැහැ. පැහැදිලිද? ස්ත්‍රීද පුරුෂද අදාළ නැහැ. ඔයාට මේවා තේරෙන එකම ඇති. අනිවාර්යයෙන්. එතකොට ස්ත්‍රියක් නිවන් දකින්නවා කියන්නේත් නැහැ, පුරුෂයෙක් නිවන් දකින්නවා කියන්නේත් නැහැ මම. මම කියන්නේ මේක තේරෙන කෙනා නිවන් දකින්නවා. එයා ස්ත්‍රියක් නෙවෙයි පුරුෂත් නෙවෙයි. ඔයා ස්ත්‍රියක් වෙන්නේ මොනවා නිසාද? ඔයාගේ සංවේදීකම, අතීතයට අනාගතයට හිතන එක, තව කෙනෙක්ට යටහත් පහත් වෙන එක තියෙනකම් විතරයි. විතරයි. like ලෞකික දෙයක් වෙනුවෙන් කෙනෙක් වෙනුවෙන් ඉදිරිය යටහත් පහත් වෙන එක තියෙනවා. ඒ ටික නැති වුණොත්, සංවේදීකම නැති වුණොත්,
ඔව්. එතකොට ඕනාට වඩා සන්තෝෂය සොයන් යන්නේ. ඒක තෘප්තිමත් නොවීමක් තියෙනවා ඔයා තුළ. ඒ ටික නැති වුණොත් මොකද වෙන්නේ? ස්ත්‍රියක් නෙමෙයි ඔයා. ඔව්. ඔව්. ඔයාට කවුරුත් ඕනේ නැත්තම් ඔයා ස්වාධීන හයිය කෙනෙක් නම් ඔයා ස්ත්‍රියක් වෙන්නේ කොහොමද? ඔයා ස්ත්‍රියක් නෙවෙයි. පුරුෂයෙකුත් නෙවෙයි. ඔයා යනු නිදහසයි. අනිවාර්යෙන්. ඔයාට නිදහස වෙන්න ඕන නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ස්ත්‍රියක් වෙන හේතු වලින් නිදහස් වෙන්න. නිදහස් වෙන්න. සංවේදී වෙන්න යන්න එපා කිසි දෙයකට. හැම දෙයකටම මානුෂීය උත්තර දෙනවා විතරයි. එහෙමයි. සංවේදී වෙලා දුක් වුණාට වැඩක් නැහැනේ. නෑ. වෛර කරාට වැඩකුත් නැහැ. ගහගත්තට වැඩකුත් නැහැ. ඇඬුවට වැඩකුත් නැහැ. අඬන්නවත් යන්න එපා. නෑ. දැන් අපි අඬන්නේ කොහොමද? ඔයා කල්පනා කරලා බලන්න අඬන විදිය. කොහොමද අපි අඬන්නේ? අයියෝ මං හිතුවේ නෑ යා මට මෙහෙම කරයි කියලා. මම මෙච්චර ආදරය කරන කෙනෙක් එයා. මාව මෙහෙම දාලා යයි කියලා මං හිතුවද? මේකයි අරක. ඔහොම හිතලා වර්ධනය කරාමනේ කඳුළු එන්නේ. කඳුළු වෙන්නේ. එතකොට බලන්නකො අඬන එක බොරුවක් නේ. බොරුවක්. බොරුවට අඬලා තියෙන්නේ. ඒ කියන්නේ අර සිතුවිලි ටිකෙන් බොරුවට පීඩනයක් හදාගෙන ඒක පිට කරා. පිට කරා. බලද්දි ඇත්තටම මිනිස්සු අඬන්නේ බොරුවට. බොරුවට ඇත්ත. ඔව් දැන් අපි දැන් ඔය ඔයාලට ප්‍රශ්නයක් ආවහම ඒ ඇඟේ වේදනාවක් තුවාලයක් වෙලා කියමුකෝ. තුවාලයක් වුණාම නම් ඇඬුවට කමක් නැහැ. මොකද මේ වේදනාව පොඩ්ඩක් අමතක වෙනවනේ. එහෙමයි. ඒක කමක් නැහැ කියමු. මේ වෙන දෙයකට මම අඬන්නේ. ඒක බොරුවක් කරන්නේ අපි. හිත අඬනවා වැඩක් නැහැ. එතකොට අඬන බැන ගන්නවා. මේ මගේ මෝඩ හිතෙන් මම හිතමයි අඬන්නේ. මගේ මෝඩකම කියලා බැන ඇඬුවොත් අඬන එකත් නතර වෙනවා. තේරෙනවද අඬන්නේ නැහැ කිසි කෙනෙක්. මේ දහම අවබෝධ කරාට පස්සේ එයා බොරුවට අඬන්නේ නැහැ. ඔය බොරුවට ඇඬීමනේ මම දැන් පැහැදිලි කරේ. බොරුවට අඬන්නේ නැහැ. එයා හොඳට ක්‍රියා කරනවා විතරයි. අනිවාර්යයෙන්. එයාට ආස කරන දේවල් නෙමේ ලෝකේ වටිනම දේ හැමුණත් එයා දුක් වෙන්න යන්නේ. සතුට වෙනවා. කමක් නැහැ මොනවා කරන්නද මේකේ තියෙනවනේ හැමි වෙන එක. අනිවාර්යයෙන්. මේ දැන් ඔයා මේ කතා කරන්න කලින් මට දැන් මේක කතා කරන්න කලින් වුණ කෙනා මේ දැම්මම අහිමි වුණා ඔයාට. ඔය ඉන්නේ වෙනකනේ. අනිවාර්යයෙන්. එහෙම වෙද්දි කොහෙද ඔයාට උරුම දෙයක් තියෙන්නේ? උරුම කිසිම දෙයක් නැහැ. ඔයා නෑ. ඔව් ඔයා ඔහොම ඉන්නකොට ඔය ඉඳන් ඉන්න තැන නැත්තම් ඔය හිටන් ඉන්න තැන විතරයි ඔයාට උරුම. අර සේරම අහිමි වෙලා. ඔයා හිතන් ඉන්නවා අහිමි වෙලා නෑ මට දුයකුත් ඉන්නවා කියලා. පැහැදිලිද? ඔව්. ඇත්තටම ඔයා හිර වෙලත් නෑ. ඔයා හිර වෙලා කියලා හිතාගෙන ඒකකුත් අල්ලගෙන හිර වෙලා කියලා හිතන් ඉන්නවා. ඔයා හිර වෙලා කියන එක හිතලා හිතපු එක අතහැරපු ගාම්ම හිරේ නැති වුණා. ඔයා ඒක දැක්කේ නෑ. පැහැදිලිද කියන එක. දැන් මෙතන මම දැන් මේ ඇඳක ඉඳගෙන ඉන්නවා. මේ ඇඳක ඉඳන් ඉන්න කලින් ස්වභාවයේ අතහැරිලා හුඟක් වෙලා දැන් ඉවරයි ඒක. ගියා. හැබැයි තාමත් මං හිතන් ඉන්නවා මං කුස්සියට ගිහිල්ලා ආවනේ කියලා. මගේ මෝඩකම. පැහැදිලිද? ඔව්. ඒ මෝඩකමෙන් නිදහස් වෙන්න. ඔයා ඔය ගේ ඇතුලේ නම් ඉන්නේ එළිය අතහැරලා දාන්න. ඒක ඇත්ත නෙවෙයි දැන්. එතකොට ඔයාට ඇතුලක් තියනවා කියලා කියන්න බෑ. ඔයා හිස්. පැහැදිලිද? ඔයා කියන්නේ නිදහසට. ඔයාගේ ওই නිදහස දූෂණය වුණේ එළියෙන් එක එක ඒවා අරගෙන ලෝකෙ දකින්න ගිය නිසා. එක එකාගේ ඒවා අහගෙන ලෝකෙ දකින්න ගියා. හරියට හරි. පොඩි කාලෙම ගෑනු කෙනෙක් පෙන්නලකෝ මෙන්න ඔයාගේ අම්මා. ඔන්න එතකොට ඔයා තුල අම්මා පහළ වුණා. අනිවාර්යයෙන්. ඔන්න ඉපදුනා පෙන්නුවා. ඔන්න ඉපදීම පහළ වුණා. ඔන්න පෙන්නුවා මිනිහක් පෙන්නලා ඔන්න මැරිලා මාළනේ පොන්සේක. උඹටත් මෙහෙමයි වෙන්නේ කියලා ඔන්න තව එකෙක් කිව්වා. ඔන්න දැන් මරණයකුත් පහළ වුණා. ඔයා හිර වුණේ මොනකට දහගත්තුවට? අහගත්තේ. දැන් ඔය අහගත්තුවට හිර වෙච්ච ඔයාව නිදහස් කරලා දාන්න. ඔයා කියලා කියන්නේ ශූන්‍යතාවයට. ඔයාට වචනයක් නැහැ. ඔයා නිදහසයි. ඔයා නිදහස. එතකොට නිදහසට මොනවද කරන්නේ? නිදහස මොනවද කරන්නේ? නිදහස සියල්ල හසුරවනවා. ඔයාට ටැග්ගක් ඔය හිත කියන එක, ශරීරය කියන එක. ඕක හසුරවනවා නම් ටැග්ගක්. ඕක ඔයාව හසුරවනවා නම් එහෙනම් එළියෙවුන් තමයි ඔයාව හසුරවලා තියෙන්නේ මෙච්චර කල්. එළියේ කාගේ දත්ත? ඕක ඔයාව හිත ඔයාව හසුරවනවා නම් එහෙනම් එළියගේ දත්ත වලින් ඒ පුරුදු හදපු සිතෙන් නිදහස් වුණොත් ඔයාට ආයෙ හිතේ පාලනය වෙනවා. අනිවාර්යයෙන්. ඒක පාලනය ගන්න නම් හිමීට තේරුම් ගන්න. කලබල වෙන ගමන් තේරුම් ගන්න. ඕපදූප වලට ඇහැ යන ගමන් තේරුම් ගන්න. මෙන්න මගේ ඇහැ පොඩ්ඩක් යන ඕපදූප වලට මේකට ගියාට වැඩක් නැහැ. ආයෙ මම ඇඳට එනවමයි. මේකට ගිහිල්ලා තේරුමක් නැහැ. මේක මගේ ඉල්ලන්නේ මොකද తాවකාලික සතුටක් ගන්න. මේක කොච්චර දුන්නත් මගේ හිත නම් සතුට වෙන්නේ නැති බව මම දන්නවා. දැන දැනත් මම යනවනේ ගොංකම් කරන්න. පැහැදිලිද? දැන දැන වලේ වැටෙන්න එපා. පුළුවන් තරම් අඩු කරන්න. ඒ කියන්නේ පුළුවන් තරම් తాවකාලික සතුට ඔයාගේ හිතට දෙන එක අඩු කරලා එළියෙන් සතුට දෙන එක අඩු කරලා ඔයා තුල සතුට ඇති කරගන්න සියල්ල තුල. ඒක ගැඹුරු. ඒ කියන්නේ හැම එකකම සතුටක්. දැන් ළමයා අසනීප වෙලා කොහොම දුක් වෙන්න යන්නේ නැහැ. නෑ. ඔයකට හොඳට බෙහෙත් කරනවා. ඒ ටික ඔක්කොම කරනවා. හොඳට කරනවා. ඒකට සතුට ජීවිතේ. සියල්ල සතුට. හැම එකම සතුටක්. බැන්නාම සතුට වෙනවා. අහිමුණාම සතුට වෙනවා. දැන් ආ වටන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? නෑ. මොකද ඔයා නිදහසනේ. මම කියන්නේ නිදහස කියන නිදහසටපත් වෙච්ච කෙනාව වටන්න බෑ. ඇයි යා නිදහස් වෙලානේ. එයා හිර කරන්න බෑ. දැන් මං අහන්නේ හුලන් ටිකක් දාන්න හිර කූඩුවකට මොකද වෙන්නේ?
හුලන් ටික හිර කූඩුවට දැම්මට වැඩක් නැහැ. හිටින්නේ නැහැ හිර කූඩුව අස්සේ. හිටින්නේ එළියට යනවා. ඔව් එහෙනම් ඔයා හුලන් ටිකක් වෙන්න. හඳුන්වයි. ඔයා යන්න එපා හිර කූඩුව අස්සේ තියෙන කෝප්පයක් වළඳක් වෙන්න යන්න එපා. එතකොට හැප්පෙනවා අර කූඩුවේ කොටුවල. අනිවාර්ය. ඔයා හුලඟ වෙන්න. හුලඟ වෙන්නේ කොහොමද? කිසි එකක් ගණන් ගන්නෑ. ඕන දෙයක් වෙනවා. වෙන ඕන දෙයකට එකඟ වෙනවා. ඔට්ටුයි. ඔව් එහෙමයි. ඕන දෙයකට ඔට්ටුයි. හැබැයි කෙලින් කතා කරන්නත් ඕන. අනිවාර්යෙන්. සත්‍ය කියන්නත් ඕන. අනිවාර්යෙන්. ඒ වගේම බය නැතුව ඉන්නත් ඕන. අපිට බලන්න ඕන. ඒ වගේම ආත්ම ආරක්ෂාව, ඔයාගේ ආරක්ෂාව සපය ගන්න තරම් ඔයා හයිය වෙන්නත් ඕන. අනිවාර්යෙන්. මොකද මිනිහෙක් බලන් ඉන්නේ මේ ලෞකික ලෝකේ මිනිස්සු බලන් ඉන්නේ ගැහණියක් වැටෙනකම්. වැටෙනකම්. ගමන්ගේ වැඩේ කරගන්න. අනිවාර්යෙන්. කිසි මිනිහෙක් ඔයාට ලං වෙලා ඔයාට ඕන දේ කරලා දෙන්නේ නැහැ. උන්ට ඕන එක කරගන්නයි එන්නේ. අනිවාර්යෙන්. ඒ නිසා අවස්ථාවාදීවම හොඳට තේරුම් ගන්න. මුන් ලං වෙන්නේ මගේ වැඩයි කරගන්න. මගෙන් මට මුන්ගෙන් කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මගෙන් වැඩක් කරගන්න බලයි ඕන්න. මම ඒ නිසා මේ මගේ ජීවිතේ මං නිදහසේ ගෙවන එක මේ නිදහස ජූසනය කරගන්න ඕනේ එක එකට අහු වෙලා. කවුරුත් මට අවශ්‍ය නැහැ. මට මගේ ඇතුලේ තියෙන ශක්තිය ඇති. කවුරුත් එපා ශක්තිය ඇති. අනිවාර්යෙන්. දුවත් ඕනේ. ශක්තිය තිබ්බනම් ඇති. ශක්තිය තිබ්බොත් මොකද වෙන්නේ? දුවවත් ගොඩ දාන්න පුළුවන්. පුළුවන්. එතකොට තේරෙනවාට වැදගත්ම දේ එළියේ කිසි දෙයක් නෙමෙයි. ඇතුලේ තියෙන ශක්තිය. මට පුළුවන් කියන එක. ඔයා දවස පුරා වර්ධනය කරන ශක්තිය නැති වෙන ඒවා නම් ඔයාට ශක්තිය නැහැ ඉතින්. නෑ. ශක්තිය ඇති වෙන ඒවා වර්ධනය කරන්න. හින්දා ශක්තිය ඇති වෙනවා. මට පුළුවන් මේකයි මට බැරි මේවා. මම බෑ කියලා හිතන නිසානේ මට බැරි. මම උත්සාහ කරනවා. එච්චරයි. ඔව්. ඒ වගේම බැරි වුණත් මම හිතා ගන්නවා පුළුවන් කියලා මේක. අද බලුවා. ඔව්. මගේ හිත මම හිතට හැමතිස්සෙම දෙන්නේ මොකක්ද? ශක්තිය විතරයි. ශක්තිය. අර කාන්තාරේ කතාව වගේ ඒක අහන්න ඇති ඔයා. ඔව්. අර කාන්තාරේදී වතුර නැතුව ගියාම මේ මිනිස්සයා හාරගෙන ගියා කණ්ඩායමක් එක්ක. කණ්ඩායම අතහැරලා ගියා. හැබැයි මිනිහා තනියම ගැහුවා නගුලෙන්. ගල පලම් වතුර ආවා. ওই මිනිහා විතරක් බේරුණා. බේරුණා. අතහැරියේ නැහැ. හාරන එක අතක හැම දෙයකටම මුහුණ දෙන්න. දියුණුවට උත්සාහ කරන්න. කස්ලාකට වරදින්නේ නැහැ වාට. පැහැදිලිද? අනිවාර්යෙන්. ඔයා කතා කරන විදිය අනුව තේරෙනවා අහංකාර නැහැ. යමක් දහම තේරෙනවා. ශ්‍රද්ධාවක් තියෙන බව තේරෙනවා. එහෙම කෙනෙක්ට වරදින්නේ නැහැ කවදාකවත්. හරි ගිහිල්ලාමයි තියෙන්නේ. අනිවාර්යෙන් පුතේ. ඔයාලා හරියනවා විතරයි. ඒක හරියන විදිහට දකින්න ඒ නිසා. එහෙමයි පුතේ. පැහැදිලි. තාම ඔයාලා තියෙන ප්‍රශ්න. පුතා මට ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ටික දුන්නා. හරි. එහෙනම් දේශනා දිගට මහන්න තෙරුවන් සරණයි. ප්‍රශ්න තිබ්බොත් ඕන වෙලාවක ගන්න. ඔයාට පිළිසිඳු මඟ පෙන්වීමක් දෙන්න මම පොරොන්දු වෙනවා. තෙරුවන් සරණයි. පුතේ තෙරුවන් සරණයි. යහපත වේවා තෙරුවන්.